Thank you sir. Have a great day. I think Tomari Romania president එකත් ෆොටෝ එකක් ගියව guys. මේ දෙන්නේ snipers. Wow. I think guys ඔන්න ටැංක් එකක් ඇතුළට එන්න chance එකක් හම්බුණා. මේව තමයි ටැංක් එකක් ඇතුළේ තියෙන්නේ. මේ වෙනව නේද? අම්මෝට සිරි. මෙතන ඉඳන් තමයි guys මං හිතන්නේ ගහන්නේ. තමයි ඉතින් වෙපන් එක අල්ලලා අපිට ෆොටෝ එකක් එහෙම දාගන්න පුළුවන්. මං හිතන්නේ මේ වගේ සයිස් එක මාර ලොකුයි ඉතින්. ඉතින් මේ වෙනා නේද? එනේ. Hello, good morning guys. ඉතින් අද තවත් අලුත් වීඩියෝ එකකින් අද ඇත්තටම රුමේනියාවේ විශේෂ දවසක් guys. ඉතින් මොකද්ද කියලා කිව්වොත් අද රුමේනියාවේ ජාතික දිනය guys. ඒක නිසා මේ තියෙනවා මේකේ පෙරඩ් එකක් තියෙනවා. ඒ වගේ අමුතු දේවල් ටිකක් තියෙනවා. මම අද ඒවා ටික ඔයාලට පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න මේ අස්සෝ guys. එයාලා අතල්ලගේ රවුමක් කරගෙන ඉන්නවා ඉතින්. ඇත්තටම මේ අත්තේම ෆ්‍රීස් වෙනවා. අද මාර සීතල දවසක්. මේ ඒත් කමන්නේ. ඔයාලා වෙනුවෙන් ඔයාලට මේ දේ පෙන්නන්න ඕන නිසා ඔයාලට වීඩියෝ එකක් කරලා පෙන්නන්න කොහොම හරි මං ආවා. ඉතින් guys මෙන්න මේ කට්ටියට වීඩියෝ එකට එන්න ඕනලු. hello. Hello. ඉතින් ඒ කට්ටියට එන්න ඕනලු. මට මෙතන පේනවා මාර දේවල් තියෙනවා guys. මං ඔයාලට ඒ ටික පස්සේ පෙන්නන්නම් ටිකින් ටික. රුමේනියා ජාතික දිනයට ඉතින් මේ කට්ටිය ලොකු පෙරඩ් එකක් ඕගනයිස් කරලා තියෙනවා. හැම අවුරුද්දෙම තියෙනවා. ඉතින් ගිය අවුරුද්දෙත් තිබ්බා. ගිය අවුරුද්දේ එන්න බැරි වුණා. ඒක නිසා තමයි මේ අවුරුද්දේ ආවේ. අපි බලමු මේ අවුරුද්දේ කොහොමද තියෙන්නේ කියලා ඉතින්. ඇත්තටම මේ සතුටුයි මට මේක බලන්න එන්න හම්බුනේ එකට. ඇත්තටම අද කම්පැනි නිවාඩුවකුත් සෙට් වුණා. ඇත්තටම ඒක නිවාඩුව සෙට් වුණේ හොඳයි. මොකද මේ වගේ දේවල් බලන්න chance එකක් හම් වෙන්නේ නැහැ. මට ගිය අවුරුද්දෙත් එන්න බැරි වුණේ නිවාඩු නැති නිසා. ඉතින් මේ සැරේ බලමු ඉතින් මොනවද තියෙන්නේ කියලා. පේනව නේද? මාර සීතලක් තියෙන්නේ. මට දැනෙනවා මේ අත් දෙකම ෆ්‍රීස් වෙනවා guys. ඒ තරම් සීතලයි අද. මේ පේනවද? ලැබුව කෙනෙක් ඉන්නවා. ඉස්සරහට යමු. ඉස්සරහට ගිහලා අපි ප්ලේස් එකක් හදාගෙන බලමු මේ අපිට බලන්න පුළුවන් තැනක් තියෙනවද කියලා. මම පෙන්නන්නම් ඔයාලට කොහොමද තියෙන්නේ කියලා. මේ බලන්න guys. විශ්ව ඇතන ඒ වාහන ටික දැක්කම ඇත්තට මේවට කියන නමක් තමක් නම් දන්නේ නැහැ. හැබැයි මේ ඉතින් ආමිගේ පාවිච්චි කරනවා කියන්නේ මම දන්නවා එච්චරයි. ඉතින් මේ වගේ මේ වෙපන්ස් එහෙම ගහලා තියෙනවා. ඉතින් මම මොනවද කියන්නේ විස්තර දන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ වගේ නම් ගම් එහෙම දන්නවනම් කමෙන්ට් එකක් දාන්න guys. අම්මෝ ඇත්තට මේවා දකිද්දිත් බය හිතෙනවා. මාරයි ඉතින් සද්දේ. ඒ වගේ මේකේ වෙපන්ස් එහෙම තියෙනවා. මේ වෙපන්ස් දකිද්දි ඉතින් දාගන්න පුළුවන් නේ. මේ කට්ටියගේ ආමිගේ තරම කොහොමද කියලා ඉතින්. ඉතින් මේ යන්නේ guys මල්ටි බැරල් එහෙම මේ වෙනව නේද? ඒ කුස්සගෙන නම් නෙමෙයි යන්නේ මල්ටි බැරල් තමයි ඉතින් මේ යන්නේ. අර ගහන්නේ සුස් ගාලා ගහගෙන යන්නේ. ඉතින් මේ වගේ තමයි මේ වෙනවනේ. ඇත්තටම මේවා ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ මම දන්නේ ඇත්තටම මේවා ගැන මේවා මොනවද කියන්නේ මම එහෙම විස්තරයක් දන්නේ නැහැ. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේක ගැන දන්නවා නම් මම හිතන්නේ guys දැන් එන්නේ ස්පෙෂල් ෆෝසස්.
මේ කට්ටියගේ මම කියන්නේ මේ වාහන ඇතුළේ ඉන්නවා ස්නයිපර්ස්ලා ඒ වගේම ඉන්න ගොඩක් කට්ටිය ස්නයිපර්ස්ලා තමයි ගොඩක් ඉන්නේ. කියන්නේ අර එක එක වැඳගෙන මේ පේන්නේ නැහැ. කියන්නේ වාහන ඇතුළේ ඉන්නවා පේනවා. ඒ කට්ටිය මූණ පේන්නේ නැහැ. ඉතින් වහගෙන ඉන්නේ ඉතින්. මම හිතන්නේ පෙරඩ් එක ඉවරයි ගයිස්. එහා පැත්තේ මේ අන්තිමේට අශ්වයෝ ටිකක් එනවා. අර මම වීඩියෝ එකේ මුලම පෙන්නන්නේ අශ්වයෝ සෙට් එක. ඒ සෙට් එක අන්තිමේට එනවා. මම හිතන්නේ ඊට පස්සේ ඉවරයි ඉතින්. බලමු මේ කොහොම වෙයිද කියලා. මේ පෙරඩ් එක එහා පැත්තට ගියා. අපව මෙහෙට එයිද කොහොම වෙයිද කියලා මම දන්නේ නැහැ. ඉතින් මෙච්චර ඉක්මනට ඉවර වෙන්න විදියක් නැහැ. මොකද තාම වෙලාව 11:56යි තාම. පෙරඩ් එක නම් ඉවරයි. ඇත්තටම මේ ඒක තිබ්බ ලස්සනට තිබ්බ. ඉතින් පෙරඩ් එක මේ ඒ වගේම පෙරඩ් එක දැන් ඉවරලා තින්නේ. මේ අපි බලමු එහා පැත්තේ අර ආච්චක පැත්තට දැන්වත් යන්න පුළුවන්ද කියලා. කලින් පාර වහලා තිබ්බා. ඒ හේතුව නිසා ඉතින් අපිට මේ පැත්තට යන්න බැරි වුණා කලින්. දැන් ඇත්තටම මිනිස්සු ඔක්කොම මේ උඩට යනවා. මේ පේනවනේ. මේ මිනිස්සු ඔක්කොම උඩට යන නිසා මේ අපි බලමු දැන්වත් එහා පැත්තට යන්න පාර ඇරලා තිනවද? පෙරඩ් එකත් ඉවර නිසා පාර ඇරලා තිබ්බොත් හොඳයි. මොකද එහෙම වුණොත් අපිට යන්න පුළුවන්. අර ආච්චක උඩට. ඇත්තටම මේ ඕක උඩට යන්න මම ගොඩක් කාලයක් බලාගෙන හිටියා. ඒ වුණාට chance එකක් හම්බුන්නේ නැහැ. මේ අද තමයි ඉතින් chance එකක් හම්බුනේ. ඉතින් ඒ chance එක කොහොම හරි ගන්න බලමු ඉතින්. ඒක නිසා තමයි මම ගෙවල් පැත්තට යන්නේ නැතුව අපහු ඒ පැත්තට යන්නේ. ඉතින් බලමු ගිහිල්ලා එනම් මොනවද වෙන්නේ. ඉතින් මොනවද වෙන්නේ කියලා බලමු. එහෙනම් මේ පැත්තට ගිහිල්ලා ඉතින් උඩ සෙට් එකක් ඉන්නවා. හැබැයි මේ යන්න වෙයිද කියන එක නම් මට ෂුවර් නෑ. ළඟට ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. ඉතින් ගයිස් ඔන්න මට ටැංක් එකකට නගින්න හම්බ වුණා. ඉතින් මෙහෙම තමයි ටැංක් එක තියෙන්නේ ඉතින්. මේ පේනවා නේද? මේක ෆෝඩ් එක. ඉතින් පේනවනේ මේ ටැංක් එකකට නගින්න හම්බ වුණා ඉතින්. ඔහොම තමයි තියෙන්නේ ගයිස්. ඉතින් බලන්න ගයිස් මෙන්න මේවත් ඉතින් ලොකු වෙපන්ස් එකම ගාලා තියෙනවා. මොනවද කියන්නේ මම දන්නේ නැහැ අතරම. මේ මම කියන්නේ ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේකට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මොනවද තියෙන්නේ කියලා මේවා. මේ බලන්න මෙහි අනිත් කට්ටියද. මම දකිද්දිත් බය හිතෙනවා පේනවනේ. තියෙන වෙපන්ස් එකම අතරම මාර වෙපන්ස් තියෙන්නේ. ඉතින් ඔහොම තමයි. බලමු දැන් අතෙන්වත් උඩට යන්න පුළුවන් chance එකක් හම්බුනොත් අනිවාර්යෙන් මේ පැත්තට යමු. මේ දෙන්නේ මේකට කියන්නේ අකුල් දෙටනක් කියලා. ඉතින් බලමු අපි මේක ඇතුළට යන්න chance එකක් හම්බුනොත් අනිවාර්යෙන් යනවා. බලමු දැන් ඒක ළඟට ගිහිල්ලා මොනවද වෙන්නේ කියලා ඉතින්. ඇත්තටම guys මෙතෙන් යන්න උඩට යන්න ඕන නිසා තමයි මම අද ගොඩක්ම මෙතෙන් එන්න හේතුව. ඒත් වැඩක් නැහැ ඉතින්. උඩට යන්න chance එකක් හම්බුන්නේ නැහැ. මොකද හෙඩලු මේකේ උඩට යන්න දෙන්නේ හෙඩලු guys. කරන්න දෙන්නේ නැහැ ඉතින්. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. ගයිස් ඉතින් අපිට මේ ඉන්නේ රුමේනියාවේ ප්‍රෙසිඩන්ට් ගයිස් මේ ඉන්නේ. ඇත්තටම එයා ළඟට එන්න හම්බුනේ කාට ලොකු chance එකක් ඉතින්. මේ වෙනවනේ එයා හරි හොඳ කෙනෙක් ඉතින් මිනිස්සුත් ළඟට ගන්නවා ප්‍රශ්නයක් නැහැ. අපි ළඟට ගිහලා බලමු ඉතින් ප්‍රෙසිඩන්ට් ළඟට ගිහලා ෆොටෝ එකක් හරි ගන්න chance එකක් හම්බෙයි. වෙනවනේ ඒ කොහොමද ප්‍රෙසිඩන්ට් ළඟට එන්න හම්බුණා. hello sir. Thank you sir. Have a great day. ඉතින් තමයි රුමේනියා ප්‍රෙසිඩන්ට් එක්කත් ෆොටෝ එකක් ගියවෝ ගයිස්. ඇත්තටම මේක මාරු සතුටුයි ඉතින්. බලමු ෆොටෝ එක කොහොමද තියෙන්නේ කියලා. වෙන ගයිස් වෙනානේ රුමේනියාවේ ප්‍රෙසිඩන්ට් එක්කත් එනම් ෆොටෝ එකක් ගෙවුවා. ඇත්තටම ලොකු chance එකක් අද හම්බුනේ. මේ මම ගෙදර යන්නේ නැතුව මේ පැත්තට ආපු එක නම් ලොකු chance එකක් ඉතින්. ඒ ප්‍රෙසිඩන්ට්ස් ඉතින් සාමාන්‍ය මිනිස්සු අතර ඉන්න මේ එහෙම ලොකු කේස් එකක් නැහැ. ඉතින් මේ දැන් ලංකාවේ කෙනෙක් ළඟට නම් ඔහොම යන්න ටිකක් අමාරුයිනේ ඇත්තටම කිව්වොත්. මෙහෙම ලොකු කේස් එකක් නැහැ. හැබැයි ලොකු ගාඩ් එකක් ඉන්නවා යාට ඒ වටේම තමයි. ගාඩ් එක තිබ්බත් ඉතින් අපිට එතෙන් ගිහිල්ලා ෆොටෝ එකක් ගන්න හම්බුනේ නම් ලොකු chance එකක් ඉතින්. ඉතින් අපි ඩවටියක් ඇවිදිමු ගයිස්. මෙතන මොනවද තියෙන්නේ කියලා මම පෙන්නන්නම්. ඇත්තටම මම හිතන්නේ මේ රේඩාර් එකක් ඉතින් මොකද්ද කියන්න දන්නේ නැහැ. මං හිතන්නේ මේක රේඩාර් සිස්ටම් එකක් තමයි. මොකද මේ පේනවනේ. මේ පැත්තේ ඒ කියන්නේ අපිට ෆොටෝස් එහෙම ගා ගන්න පුළුවන්. මෙහි ආමි එකේ කට්ටිය ඒ වගේ ඉතින් ඉන්නවා.
ඒ කට්ටියත් එක්ක ෆොටෝ එකක් ගහගන්න ඒක එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒතර මේ කට්ටියගේ බයික් වලට නගින්න කරන්න ෆොටෝස් එහෙම ගහගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන පොඩි කට්ටිය නම් ඉතින් එතන ෆොටෝස් ගහගන්නවා. ඉතින් අපිටත් ගහගන්න පුළුවන්. එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ පේනවනේ. Hello. Hello. How are you? I'm good. How Where are are you? you from? Sri Lanka. And you? Romania. I'm from. Bye. Bye bye. ඉතින් guys මේ තියෙන්නේ Romanian police car එක. Hello. ගොඩක් කියන්නේ මේ කට්ටියගේ පොලිස් වාහන තියෙන BMW තමයි ඉතින්. හොඳ වාහන තියෙනවා මේ කට්ටියගේ පොලිසියට ආමයකට. ඒ වගේ ඉතින් සුපිරිම වාහන සෙට් එකක් තියෙනවා ඉතින්. මම දැකලා තියෙනවා හොඳම වාහන. ගොඩක් කියන්නේ මේ Hello. Hello. මේ කට්ටියගේ පොලිසියට මම දැකලා තියෙනවා M series එකක් තියෙනවා මේ පොලිස් කාර්ස් එහෙම. ඉතින් guys පේනවනේ මේ කට්ටියගේ මේ චූටි ළමයියම ෆොටෝස් ගහනවා මේවට නැගලා. ඉතින් අහම තමයි guys මෙයාලගේ පොලිස් වාහන තියෙන ඉතින්. ඇත්තටම මේක වටිනවා. මේ මාර හොඳ වාහන සෙට් එකක් තියෙනවා මේ කට්ටියගේ පොලිසියට ඉතින්. මාරම වටිනවා ඉතින්. ඉතින් වාහනයක් තියෙන ඉතින්. Bro, hello. Hello. I'm Romania. You? Sri Lanka. Nice to meet you. Good. Yeah, good. Bine. මම හිතන්නේ guys මෙන්න මේක මේ Navy එකේ Romanian Navy එකේ බෝට් එකක්. ඔව් මේක හුලම්පුර වල වගේ තියෙන ඉතින්. ෆයිබර් නෙවෙයි. පේනවනේ මේ මෝටර එක එහෙම. මේක සුපිරි මෝටර එකක් මං හිතන්නේ. ඉතින් ඔහම තමයි ඉතින් මේ බෝට් තියෙනවා එක එක දේවල් තියෙනවා ඉතින්. මේ බලන්න මෙතන තියෙන වෙපන්ස් ටික. මේ තියෙන්නේ ස්නයිපර්ස්. වව්. ඇත්තටම මේ පේනවනේ ස්නයිපර් සෙට් එක. මේක ස්කෝප්ස් එහෙම තියෙනවා. ඒ වගේම සයිලන්සර් දාලා තියෙනවා. මාර ලස්සනයි ඉතින්. ඉතින් ආව තමයි thank you sir. ඉතින් ආව තමයි මෙතන තියෙන්නේ. අපි බලමු තව ටික ඉස්සරහ ගිහලා මොන වගේ දේවල් තියෙන්නේ කියලා. Hello, what's up? What's up? What's your name? My name is Lorenzo. Lorenzo. Yes. I'm Salvador. Are you from in Romania? I'm from Italy, but Italy? I Live here. Okay. Do you wanna come with you? Yeah. Where are you from? worries. Sri Lanka. I'm Sri Lanka. Yeah. You're from Italy? Yeah. How old are you? How old I am? Yeah. 14. 14. I'm 24. No worries. They have so many vehicles and weapons and something. Yeah. මේ ඉතාලියේ කොල්ලෙක් guys මේ ඉතාලි කොල්ලෙක් කිව්වා මගෙත් එක්ක එන්න යන්නද කියලා. කොහෙද යන්නේ කියලා. ඉතින් guys ඉතාලි කොල්ලෙකුත් සෙට් වුණා. මරු ඩයල් එක වර. මේ එයා අක්කයනකම් බලාගෙන ඉන්නවලු ඉතින්. එතකම් මගෙත් එක්ක යන්න ඉන්නද කියලා ඇහුවා රවුමක් දාන්න. ඉතින් මං කිව්වා හා කියලා. ඉතින් එයාගේ අක්කා ආවා. ඊට පස්සේ ඉතින් එයා ගියා මේ මමත් දැන් ගෙවල් පැත්තට යනවා දැන්. ඉතින් guys මේ බලන්න මේ ටැංක් එක. Oh my god. I think we ඉතින් මේක නම් චේන් තියෙන්නේ. ඒක නිසා තමයි මේක මම හිතන්නේ එක තැන නවත්තලා තියෙන්නේ. මේ පේනව නේද මේක දකිද්දි ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේ මේකෙන් යන බුලට් එක කොච්චර සයිස් ඇතිද? අම්මෝ. මාරම අහන්නේ ඉතින් මේක. ඉතින් guys මෙන්න මේ ටැංක් එකට නගින්න chance එකක් හම්බුණා. මේ මම ඇහුවා යකින් උඩට නගින්නද කියලා. හා කිව්වා. නගිව්වා. තමයි guys ටැංක් එක තියෙන්නේ. ඒ වෙනවනේ යුද්ධයට යනවා වගේ හැඟීමක් එනවා මේක උඩට නගිද්දි. එහෙම තමයි තියෙන්නේ. ඒක වෙනව නේද? මේක උඩ ඉඳන් දෙන්න තියෙන්නේ ඉතින් මේ වෙපන්ස් වලින්. ඉතින් ආව තමයි තියෙන්නේ. එහෙනම් guys යුද්ධ ටැංකියක් උඩට නැග්ගා එහෙනම්. කවදා හම්බෙන chance දෙද නේ? මෙන්න මේකෙන් තමයි guys අතුලට බහින්නේ මං හිතන්නේ. මේ රවුමක් වගේ තියෙන්නේ මේ අතුලට බහින්න තියෙන්නේ මේකෙන්. ඊට පස්සේ බහලා ඉතින් දෙන්න තමයි තියෙන්නේ. හෙලෝ. මේක ලොකු chance එකක් ඉතින් මෙහෙම හම්බෙන්නේ නැහැ ඉතින් ඇත්තටම මේ. ඒක නිසා තමයි මම උඩට නගින්නද කියලා එයාගෙන් අහුවේ. වෙනවනේ මේ ටැංක් එක. මේ වෙනවනේ මේ වගේ size එක මාර ලොකුයි ඉතින්. මේ ඉතින් මොකද තමයි ඉතින් මේවා තියෙන්නේ. මාරයි ඉතින් guys. කවදාවත් දැකපු නැති විදිහේ අමුතු වාහන සෙට් එකක් දැක්කා. ඒ වගේම නැග්ගා ඒවට. ඇත්තටම ලොකු chance එකක් ඉතින් ඒක. Hello sir. France English lah. Yeah, France. ඉතින් මේ වෙනවනේ මේක France
පාසල ටැංක් එකක් සුපිරියක් තමයි මේ wow මෙතන guys ටැංක් එකක් ඇතුළේ ඉතින් guys ඔන්න ටැංක් එකක් ඇතුළට එන්න chance එකක් හම්බුණා මේව තමයි ටැංක් එකක් ඇතුළේ තියෙන්නේ මේ වෙනව නේද අම්මෝට සිරි මෙතන ඉඳන් තමයි guys මං හිතන්නේ ගහන්නේ මෙතන සීට් එකකුත් තියෙනවා මෙතන ඩ්‍රයිව් කරන්න තියෙන්නේ අඩෝ මේක නම් ලොකු chance එකක් ඉතින් ඇත්තට මේ සාමාන්‍ය මේ වගේ chance එකක් හම්බෙන්නේ නැහැ ටැංක් එකක් ඇතුළට නගින්න wow මෙහෙම මං හිතන්නේ මේ කට්ටිය ඉතින් මේ වගේ යන්න තියෙන්නේ මේ වෙපන්ස් එහෙම තියාගෙන ඉතින් මේ වගේ යන්න පුළුවන් මෙතන ඩ්‍රයිව් කරන්න තියෙනවා මෙතනින් ගහන්න තියෙනවා මේ මොනවා හරි තියෙනවා සිස්ටම්ස් වගේ ඉතින් මොනවද කියන්න දන්නේ thank you sir ඉතින් කොහොම හරි ඒ ටැංක් එක ඇතුළට නැග්ගා වරම chance ටිකක් හම්බුනේ ඇත්තටම guys මේ බලන්න මෙතන ෆෑන් එකක් තියෙනවා guys මොනවද දන්නේ මම හිතන්නේ වතුර යන්නවත් තියෙනවද දන්නේ මේවා මේ නැත්තම් මේ ෆෑන් එකක් ඉතින් ඔව් මේක මම හිතන්නේ වතුර යන්න පුළුවන් මම හිතන්නේ ඒ කියන්නේ මේක බොට්ටුවක් වගේ පාවිච්චි කරන්න පුළුවන් ඇති සමහර විට oh my god ඉතින් මම තමයි guys කියන්නේ ඉතින් මේ දෙන්නා මේ කට්ටිය වෙපන්ස් දෙනවා අපිට මේ අල්ලන්න කරන්න ෆොටෝ එකක් ගන්න ඉතින් මේ කියනවානේ මම තමයි ඉතින් වෙපන් එක අල්ලලා අපිට ෆොටෝ එකක් එහෙම ගහගන්න පුළුවන් මම හිතන්නේ මේක පෝලන්ඩ්ද කොහෙද ඒවා මේ ඒ කියන්නේ බුලට්ස් එහෙම දාලා මේ ලෝඩ් කරලා එහෙම මොකුත් නැහැ ඉතින් ඔක්කොම මැගසින් නැතුව අයින් කරලා තියෙන ඉතින් ඒවා ඉතින් අපිට කට්ටිය දෙනවා ඉතින් මේ ෆොටෝස් ගහගන්න එහෙම ලොකු කේස් එකක් නැහැ ඉතින් ඒක අපිට ලෝඩ් කරන්න පුළුවන් ෆයර් කරන්න පුළුවන් හැබැයි මේ බුලට්ස් එහෙම නැහැ ඉතින් වෙපන් එකක් අල්ලන්නත් හම්බෙන්නේ නැහැ නේද අපිට මේ ඒක නිසා ඉතින් ෆොටෝ එකක් ගහගත්තා ඉතින් ඔවම තමයි තියෙන්නේ මේ ඉස්සරහට තියෙන්නේ ඉතින් මේ ආමි එකේ ට්‍රක් එහෙම තමයි ඉතින් ගයිස් මේ පේනවනේ ගයිස් මේ වාහනේ මේ වීඩියෝ එකට පේනවද දන්නේ මාරම ලොකු එකක් ඒ කියන්නේ ලොකු කියන්නේ මේක බලල් මාරයි තමයි මේක ඇතුලේ තියෙන්නේ අපිට ඕන නම් එහා පැත්තෙන් ගිහලා නගින්නත් පුළුවන් ඉතින් ඒකට මේ නගින්න ඕනේ නැහැ ඉතින් Pachalat park. ඉතින් මේ කට්ටිය නගින්න එහෙම දෙනවා ඒ කියන්නේ ස්ටාර්ට් එකේ තියෙන්නේ ඉතින් ඉතින් මම තමයි ඉතින් තියෙන්නේ ඉතින් guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ චුට්ටක් ලස්සන තැනකට ඉතින් චුට්ටක් නෙමෙයි මෙතන ගොඩක් ලස්සනයි පෙන්නන්නම් මම මෙතන කොහොමද තියෙන්නේ කියලා මේ බලන්න මෙතන තියෙන ලොකු ඇවක් ඉතින් මාර ලස්සනයි ඒක ඉතින් මම තමයි guys මෙතන තියෙන්නේ මම මේක කලින් වීඩියෝ එකකත් මම මෙතන පෙන්නලා තියෙනවා ඉතින් guys අද වීඩියෝ එක හොඳයිද නරකයිද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාලා කියන්න ඉතින් මට නම් ඇත්තටම අද ලස්සන දවසක් ඉතින් මේව දේවල් දැකලා තිබ්බේ නැහැ කලින් අවුරුද්දෙත් පෙරඩ් එක තිබ්බ හැබැයි මට එන්න බැරි වුණා ඉතින් කොහොම තමයි අද දවසේ ගියේ ඉතින් මට ඇත්තටම අද දවස් සතුටුයි මොකද මේ රුමේනියන් ප්‍රෙසිඩන්ට් හම්බුණා ඒ වගේම ටැක්ස් වලට නගින්න හම්බුණා කොහොමම chance ටිකක් හම්බුණා ඉතින් අද දවසේ ගෙවුනේ කොහොම තමයි ඉතින් guys මට කියන්න තියෙන්නේ channel එක subscribe කරන්න ඒ වගේම bell icon එක click කරන්න ඊළඟ සතියේත් මම ඉක්මනට වීඩියෝ එකක් දාන්න බලන්න එතකන් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් guys හැමෝටම good luck